සියලු දෙනාටම සුබම සුබ දැසනක් යා ප්‍රාර්ථනා කරනවා. අද දින අපි මේ ආකාරයට මතුගම සංස්කෘතික මධ්‍යස්ථානයට පැමිණ සිටින්නේ සුවිශේෂී වූ අභිමානවත් වූ සෞන්දර්යාත්මක අවස්ථාවක් හා සම්බන්ධ වීමට. චානවිත් රංගායතනයේ අපේ මොරගල පුංචි පොඩිත්තන් වේදිකාව මත සරස්වති නර්තනය මේ විදියට ගෙන ආරාධනා දක්වාවි.
අපේ ප්‍රධාන දේශනේ සහ එම වැඩසටහනේ සැබෑ අරුත අරමුණ පැහැදිලි කරන්න මේ ආරාධනය දිරියේ ප්‍රසාදිනී දේශකීර්ති ස්වර්ණමානී දේශහිතයිසී ගායන හා රාගන ශිල්පිනී සීනද ගීතරු වැඩසටහනේ අධ්‍යක්ෂක කටයුතු කරන අපේ ආදරණීය කලාකාරිනිය සායකා කුමාරි මහත්මිය ඔබටයි මේ ආරාධනය. බොහොමත්ම ස්තුතියි මාගේ ආදරණීය ගායක ගායිකාවන්ට මා කෙරෙහි විශ්වාසය තබලා ශ්‍රීනද ගීතරු කෙරෙහි විශ්වාසය තබලා මාත් එක්ක එකතු වුණාට මම හදවතින් ස්තුතිවන්ත වෙනවා මගේ ආදරණීය ගායක ගායිකාවන්ට. ඇත්තටම මේ වේදිකාව තනා ගන්න ගොඩක් මහන්සි වුණා. මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන ආනන්ද බටුවංගල මහත්මයාගේ සංවිධාන ශක්තිය, රෝහණ ගමගේ මහත්මයාගේ කැපකිරීම, ඒ වගේම මාත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න මේ පිරිස. ඇත්තටම මම කියන්නේ ඔයාලා හරිම වාසනාවන්තයි, මමත් ඒ වගේම වාසනාවන්තයි කියලා මම හිතනවා මේ අවස්ථාවේදී. ඒ වගේම අපි මේකේ අරමුණ විදියට දකින්නේ අද බැලුවාම ගොඩක් කාර්යබහුලයි, මැදි වයසේ ඉන්න පිරිස වගේම දරු දැරියෝ ඔක්කොම ගොඩක් තැන් තැන්වල කැරුක ගී ප්‍රසංග තියෙනවා, සාමූහිකව එකතු වෙලා ගීත ගායනා කරන. ඉතින් මටත් හිතුණා මම ඇත්තටම මං ගැන චුට්ටක් කියනවා නම් මම මුලින්ම ගීත ගායනයට නෙමෙයි සම්බන්ධ වුණේ. මම ආවේ ඇත්තටම කළු රෝස කියන ටෙලිනාට්‍ය ජාතික රූප වාහිනියේ ඒ ටෙලිනාට්‍ය තුලින් තමයි මම කලාවට සම්බන්ධ වෙලා වසර 7කට පමණ කාලයක් වෙනවා. එතකොට පොඩි චූටි ගමනක් ඇවිල්ලා තියෙන්නේ. මම ප්‍රවීණ රංගන ශිල්පිනියක්වත් ප්‍රවීණ ගායන ශිල්පිනියක්වත් නෙවෙයි. ඒ වුණාට ඒ පුංචි කාලය තුල මම කලාව ගැන හොඳට තේරුම් ගත්තා. කලාවේ තියෙන සුන්දරත්වය, ඒ හැමදේම කලාව කියන්නේ හරිම සුන්දරයි. ඒ වගේම හරීම පරිස්සමට හිමීට යන්න ඕන ගමනක්. මම පුංචි දුරක් ආවා. මට ආඩම්බරයි ඒ ගැන. එතකොට ඊට පස්සේ මේ මෑතකදී තමයි මම මේ ගීත ගානයට පෙළඹුණේ. මගේ අරමුණ ඇත්තටම මොකද අපි යම් කාල පරාස පහු කරලා තියෙනවා. අපි අධ්‍යාපනය හදාරන කාලේ නැති පහසුකම් දැන් ළමයින්ට තියෙනවා. ඉතින් ඇත්තෙන්ම අපිට කරගන්න බැරි වෙච්ච දේ මේ මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පුංචි දරු දැරියෝ මට හරිම සතුටුයි ඒ ගැන. මා වටා ඉන්න ලොකු පිරිසක් ඇත්තටම කලාව සම්බන්ධ. අපේ ප්‍රවීණ කලාකරුවෙක් ඉන්නවා රංජිත් ගුරුසිංහ මහත්මයා. ඇවිල්ලා ඉන්නවා දුර ඉඳගෙන. ඉතින් ඔහුගේ ශක්තිය. එතකොට මගේ වටේ ඉන්න කලාකරුවන් කලාකාරියන්ගෙන් මට මගේ වැඩ කටයුතු වලට මට ශක්තියක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම බය නැහැ. මට පුළුවන් ඉස්සරහට මාත් එක්ක එකතු වෙලා ඉන්න අයට බින්දක් හෝ ඉස්සරහට යන්න අඩිතාලමක් හදලා දෙන්න. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රසන්න කොළඹාරච්චි මැතිතුමන්ට මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා උත්සව සභාවේ ආරාධිත දේශනය පැවැත්වීමට. ආයුබෝ වේවා සියලු දෙනාටම කියලා මම පටන් ගන්නම්. ශ්‍රීනද ගීතරු කියන ප්‍රසංගය මට සාගරික ඇවිල්ලා කිව්වේ දැන්ට මාසෙකට විතර කලින්. ඉතින් මම මේ අවස්ථාවේ ඇහුවේ මොකක්ද අපෙන් වෙන්න ඕන කියලා. මොකද මං චුට්ටක් අතීතයට යනවා. මට සාගරිකාව හම්බෙන්නේ මං හිතන්නේ මගේ මතකයේ නිවැරදි නම් තුෂාරණී 93 අවුරුද්දේනේ. ඇය කොහේ හරි පාසලකින් අපේ සාමාන්‍ය පෙළ සමත් වෙලා අපේ විද්‍යාලයට ඇතුළත් වෙනවා උසස් පෙළ කරන්න. ඉතින් ඒ දවස්වලත් ඉතින් අපි ඉස්කෝලේ මේ එක්තරා විදියකට හිටපු කට්ටියක්. නමුත් ඉතින් ඇය ගැන අතිශෝක්තියෙන් මම වර්ණනා කරන්න ඕනේ නැහැ. ඉතින් මෙහෙම කීප දෙනෙක් එකතු කරගෙන ඇය මේ වගේ ප්‍රසංගයක් කරනවා කියලා කිව්වා. කමක් නැහැ සාගරිකා, මේක මේ විදියට යමු. අපි දෙවණි එක ඊට වඩා දෙයක් කරන්න සාගරිකට අපි උදව් කරන්නම් කියලා මම වෙලාවේ පොරොන්දු වෙනවා. මම හිතන්නේ අද අපේ පාසලේ යාළුවෝ කීප දෙනයි මෙතන ඇවිල්ලා ඉන්නේ. ඇයට අයෝමේ ශක්තිය, ඇයගේ
ඇත්තට අයෝමය ශක්තියක් එකතු කරන්න ගොඩාක් පුළුවන් සහෝදර කැලක් අපිත් එක්ක ඉන්නවා. විශේෂයෙන් ගයානිව මම ගොඩ දවසකින් දැක්කේ. ගයානි ඒ ආචාර්යනියක් පාසලක. ඇත්තටම මම දන්නවා බොහොම කාර්යබහුලයි. මම හිතේ ක්ලාස් කරනවා මම දන්න විදිහට. ඉතින් ඒ නිසා ඒවත් පසකලා තමයි ඇවිල්ලා තියෙන ඒට ආදරය සෙනහස දක්වලා යන්න. ඉතින් ඇත්තටම තුෂාරණී ගැන කිව්වොතින් තුෂාරණී මේක පිටිපස්සේ හිටියා. මං හිතන්නේ සමහර දේවල් තුෂාරණී නොහිටියා නම් ඒවත් ගිලිහෙන්න තිබුණා සාගරිකාතින්. මොකද මං එක දන්නෝ ඒ මට කීප වරක් කතා කරා. ඔයගොල්ලෝ මට ගොඩක් වෙලාවට කතා කරන්නේ නැහැ මම කාර්යබහුල නිසා. මම ගොඩාක් දෘශ්‍ය මාධ්‍ය තුල ගොඩාක් දේවල් කතා කරන කෙනෙක්. ඉතින් ඒක නිසා මං ආසයි සාගරිකාව නිරන්තරයෙන් දෘශ්‍ය මාධ්‍ය තුල දකින්න. ඒකට ඒ විශ්ව ශක්තියට ලැබෙයි කියන විශ්වාසය මට තියෙනවා. මොකද ඇයි ඒ තරම්ම දක්ෂ නිසා. ඉතින් ඒ කොහොම වුණත් ශ්‍රීනද ගීතරු කියන නම ඇත්තටම නමක් වශයෙන් ගත්තට පස්සේ ඉතාමත්ම ලස්සන නමක්. මං හිතනවා මේක දේශය තුල ඉතාමත්ම ඉක්මනින් මේක ප්‍රසිද්ධ වෙයි කියන විශ්වාසය මට තියෙනවා. ඒකට විශ්වයේ ආශිර්වාද ලැබෙන බවත් මම හොඳටම දන්නවා. ඉතින් මම ජීවත් වෙන්නේ පිටිගල ප්‍රදේශයේ වුණත් මොකද මම දැක්ක පිටිගල නියෝජනය කරමින් මෙතනට කීප දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් මට ආඩම්බරයක්. මොකද අපි ඔක්කොම ටවුන් එකට හම්බුනාම ටවුන් එකේ ගියාම හම්බෙන අක්කා කෙනෙකුත් මම දැක්කා. ඉතින් ඇත්තටම මට සතුටුයි.